කල්කටා තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් පැතුම් නිශ්ශංකව ඊයේ තරගයෙන් ඉවත් කෙරූ සැබෑම හේතුව එළියට. දසුන් ශානක ලංකාවේ නායකයා අද ඉන්නේ බංකුවේ. දසුන්ට PSL වලට ස්ථිර තැනක් තිබියදී PSL එපා කියා IPL ගියා. දසුන් සල්ලිවලට තමන්ගේ ක්‍රිකට් ප්‍රොෆයිල් එකම විනාශ කරගත්තා යනුවෙන් අප්‍රේටිකින් සැර කතාවක්. පැතුන් නිශ්ශංකට දිල්ලි කැපිටල් කණ්ඩායමෙන් කැපිල්ලද. පැතුන් වෙනුවට අභිෂේක් පොරාල් ලකුණු 5කට දෙවී යයි. මුම්බා ඉන්දියන් කණ්ඩායම මුලින්ම IPL තරගාවලියෙන් ඉවතට. ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන අසරණ වෙයි. ඉතින් ඊයේ පැවැත් වූ දිල්ලි කැපිටල් කණ්ඩායම සහ පංජාබ් කින් කණ්ඩායම අතර තරගයේදී පැතුන් නිශ්ශංකව ඉවත් කර ඒ වෙනුවට ඉන්දිය ක්‍රීඩක අභිෂේක් පොරාල්ව KL රාහුල් සමග පන්දුවට පහර දීමට පැමිණ තිබුණා. පැතුම් නිශ්ශංක ඊට පෙර තරගයේදී වේගවත් අර්ධ ශතකයක් රැස් කෙරූ අතර මෙම තරගෙන් ඉවත් කරාවි යන්න ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු නොවූ කරුණකි. නමුත් නොසිතූ පරිදි පැතුම් නිශ්ශංකව ඉවත් කර තිබූ අතර බොහෝමයක් විචාරකයින් මෙන්ම ප්‍රේක්ෂකයින් පවසන්නේ පැතුම් නිශ්ශංකහට කණ්ඩායමෙන් වෙනස්කම් සිදුවන බවයි. ඉතින් ශ්‍රී ලංකාවේ නායක දසුන් ශානක PSL වලට නොයා IPL වලට යාමට තීරණය කෙරූ අතර ඒ සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු සහීඩ් අෆ්රිඩිගෙන් ආන්දෝලනාත්මක කතාවක් කර තිබුණා. දසුන්ට අපේ ලීග් එකට ගත්තේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙසයි. එහෙත් ඔහු ඊට පයින් ගසා මුදල් ඉපයීමේ චේතනාවෙන් ඉන්දියාව බලා පිටත් වුණා. IPL තරඟමාලාවට එකතු වීමටයි. නමුත් දැන් හැමෝටම පේනවා දසුන් මුදල් වලට ඔහුගේම ක්‍රිකට් ප්‍රොෆයිල් එක විහිළුවකට රක් කරගෙන ඇති බව. මන්ද දසුන්ට තවමත් නිත්‍ය ස්ථානයක්වත් කණ්ඩායම තුළ හිමි වෙලා නැහැ. අතිරේක ක්‍රීඩකයෙකු වශයෙන් ඉන්න විට ඔහුට එකඟ වූ මුදල ගෙවනවා. නමුත් ඔබ ශ්‍රී ලංකා පිලේ නායකයා බවත් ඔබගේ ගෞරවය විහිළුවට ලක් වෙන බව අමතක නොකරන්න දසුන්. තවද ඔබ යලි පාකිස්තාන ලීගය තුල නිත්‍ය තැනක් හිමි නොවේවා කියා මා විශ්වාස කරන අතර මුදල් වලට ඔබ ඔබේ මුළු ක්‍රිකට් ජීවිතේම පාවා දුන්නා යනුවෙන් අප්‍රිඩි පැවසූ බවයි සමාජ මාධ්‍යයේ වාර්තා කර තිබුණේ. තවද මුම්බා ඉන්දියන් කණ්ඩායම 2026 IPL තරගාවලියෙන් පළමුවෙන්ම ඉවත් වූ කණ්ඩායම වන අතර එහි පුහුණුකරුවන් වන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකයින් වූ මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංගයි. ඔවුන් කොපමණ වෙහෙසුණත් මුම්බා ඉන්දියන් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයින් සිටියත් අවාසනාවකට මෙන් ඔවුන් තරඟ 11ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 3ක් පමණයි. ඒ සම්බන්ධයෙන් මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග කලකිරීමෙන් සිටින බව සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඡායාරූපවලින් මෙන්ම වීඩියෝ දර්ශනවලින් මනාව පැහැදිලි වනවා. ඉතින් දසුන් PSL එපා කියා IPL වලට ගිහින් සහීඩ් අප්‍රිඩි කියන විදිහට සිය ක්‍රිකට් ප්‍රොෆයිල් එක නැති කරගත්තාද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.